සුබ දවසක් හැමෝටම. අද 2025 අප්‍රේල් 26 වෙනිදා ජපානයේ රැකියා සිහින සැබෑ කර ගැනීමට දැන් ඔබට අනගි අවස්ථාවක් ලැබී තිබෙනවා. අපි අද මේ වීඩියෝ හරහා ඒ සම්බන්ධව සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඔබට ඉතාමත් ආරක්ෂිතව ජපානයේ වෙත ගොස් ජපානයේ රැකියා අවස්ථාවක් ලබා ගැනීමටයි මේ අවස්ථාව ලැබී තිබෙන්නේ. ජපානය කියලා කියන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ රැකියාවක් කිරීමට ඒ වගේමයි පදිංචිය සඳහා තෝරා ගැනීමට සලකා බලන ප්‍රධාන පෙළේ රටක්. ඉතින් මේ අවස්ථාව ඔබට ලැබී තිබෙන්නේ රැකියාවක් වෙත යොමු වන ජපාන රටට. ඉදිකිරීම් ශාස්ත්‍රයේ පිරිමි සහ සාතු සේවා ශාස්ත්‍රයේ කාන්තා සඳහායි මේ රැකියා බරතු ලැබී තිබෙන්නේ. IM ජපාන් තාක්ෂණික සේවාස්තු පුහුණු වැඩසටහන යටතේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ පිරිමි සහ සාතු සේවා ශාස්ත්‍රයේ කාන්තා රැකියාව සඳහා දැනුවත් කිරීමේ හා බඳවා ගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්වීමට නියමිත තිබෙනවා. ඒ සඳහා පහත් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අදාළ සහතිකපත් හා ලිපි ලේඛන සහිතව 2025 අප්‍රේල් 28 දින පෙරවරු 9ට අංක 234 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත කොස්වත්ත බත්තරමුල්ල ලිපිනේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයට පැමිණ ලෙස දන්වා තිබෙනවා. ඒ අනුව 2025 අප්‍රේල් 28 තමයි මේ දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වෙන්නේ. මේ සඳහා ඔබ මේ ආකාරයට සූදානම් විය යුතුයි. ඉදිකිරීම් අංශය සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් මෙහි දක්වා තිබෙනවා. වයස අවුරුදු 18ත් 30ත් අතර විය යුතුයි. ජපාන් භාෂා ප්‍රවණතාවය JLPT N5 හෝ NAT N5 හෝ JET යන විභාග වලින් එකක් සමත් වීම හෝ විභාග වලින් එකකට පෙනී සිට තිබිය යුතුයි. ශරීරයේ ටැටූස් නොතිබිය යුතුයි. ආපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට තිබිය යුතුය. රජයේ පාසලක හෝ පෞද්ගලික පාසලක වසර 13 කාලයක් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබිය යුතුයි. උස සෙන්ටිමීටර් 160 හොයිට වැඩි විය යුතුයි. බර කිලෝග්‍රෑම් 50 හොයිට වැඩි විය යුතුයි. දෘෂ්ටි ආබාධ නොතිබිය යුතුයි. ජපාන් දෘෂ්ටි අගය 0.7ට වඩා වැඩි හා ශ්‍රී ලංකා දෘෂ්ටි අගය 9.6ට වඩා වැඩි විය යුතුයි. මෙන්න මේ සුළුකම තමයි ඉදිකිරීම් අංශය සඳහා වන සුදුසුකම් ලෙස දක්වා තිබෙන්නේ. එහිදී පිරිමි ඇඳුම්කරුවන් සඳහා මේ සඳහා ඇඳුම් කළ හැකියි. අපි දැන් බලමු කාන්තා ඇඳුම්කාරයන් සඳහා ඉදිරිපත් විය හැකි සාතු සේවා අංශයේ මූලික සුදුසුකම් මොනවද කියලා. වයස අවුරුදු 18ත් 30ත් අතර විය යුතුයි. ජපාන් භාෂා ප්‍රවණතාවයේ JLPT N4 හෝ NAT N4 හෝ JFT යන විභාග වලින් එකක් සමත් විය යුතුයි. ශරීරයේ ටැටූස් නොතිබිය යුතුයි. ආපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට තිබිය යුතුය. රජයේ පාසලක හෝ පෞද්ගලික පාසලක වසර 13 කාලයක් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබිය යුතුයි. උස සෙන්ටිමීටර් 150 හෝ ඊට වැඩි විය යුතුයි. බර කිලෝග්‍රෑම් 40 හෝ ඊට වැඩි විය යුතුයි. දෘෂ්ටි ආබාධ නොතිබිය යුතුයි. ජපාන් දෘෂ්ටි අගය 0.7ට වඩා වැඩි හා ශ්‍රී ලංකා දෘෂ්ටි අගය 9.6ට වඩා වැඩි. මෙන්න මේ ආකාරයටයි අවශ්‍ය මූලික සුදුසුකම් දක්වා තිබෙන්නේ. මෙහිදී ඔබ මෙම වැඩසටහන සඳහා සහභාගී වෙනවා නම් මෙන්න මේ ලිපි ලේඛන අනිවාර්යෙන් රැගෙන ආ යුතුයි. මෙම ලිපි ලේඛනවල මුල් පිටපත් සහ ඡායා පිටපත් රැගෙන ආ යුතුයි. සම්පූර්ණ කරන ලද ඇඳුම් පත්‍රය. මේ ඇඳුම් පත්‍රය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ දක්වා තිබෙනවා. ඔබට පහසුවෙන්ම මේ ඇඳුම් පත්‍රය ලබා ගන්න හැකි පරිදි ඔබ මේ නරඹන වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් තුල මේ ලින්ක් එක දාලා තියෙනවා. පාසල් හැර යාමේ සහතිකය. ආපසු උසස් පෙළ ප්‍රතිඵල සහතිකය. ජාතික හැඳුනුම්පත NAT JLPT හෝ JFT සහතිකය. ඒ වගේමයි ප්‍රතිඵල ලේඛනය. මෙන්න මේ සඳහන් කළ ලේඛනවල මුල් පිටපත සහ ඒවායේ ඡායා පිටපත් ඔබ රැගෙන යා යුතුයි. එසේනම් මෙන්න මේ දේවල් රැගෙන ඔබ යා යුතුයි 2025 4:28 මිට පෙර අපි ඔබ දැන්නු ලිපිනේ වෙත. ඔබට මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය වෙනවා නම් මෙන්න මේ දක්වා තිබෙන දුරකථන අංක මගින් ඔබට ඒ සම්බන්ධව විස්තර විමසා සිටිය හැකියි. 011 2 777 093 හෝ 1989 දුරකථන අංකය. මේ දක්වා තිබෙන විශේෂ කාරණයක් බඳවා ගැනීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා පමණයි කියලා. ඉතින් මේ අනගි අවස්ථාව ඔබ අගහැර ගන්නට එපා. ඔබ අනිවාර්යෙන්ම විශේෂයෙන්ම ජපාන් භාෂා ප්‍රවණතාවය ඔබ සපුරා තිබෙනවා නම්
ඔබට මේ සඳහන් කළ හැකි. එසේනම් මේ සම්බන්ධව වැඩි විස්තර ඔබට ලබාගත හැකි වෙබ් අඩවිවල ලිපිනයන් ඔබ මේ නරඹන වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් තුල දාලා තිබෙනවා. ඔබට පහසුවෙන්ම ඒ වෙත පිවිසීමෙන් එම තොරතුරු දැනගැනීමේ අවස්ථාව ලැබෙනවා ඇති. එසේනම් මේ රැකියාව අවස්ථාව සම්බන්ධව නිවේදනය ඔබට වගේමයි තවත් කෙනෙකුට වැදගත් වෙ හැකි නිසා අපි මේ වීඩියෝව ඔවුන් වෙත අනිවාර්යෙන්ම ෂෙයා කරමු.